ඉතින් අද දවසේ මම මොනවද කරේ? ඒ වගේම මම කරන ස්කින් කෙයා, හෙල්දි හැබිට්ස් මේ දේවල් අද වීඩියෝ එකකින් බලමු. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. Welcome and welcome back to my YouTube channel. ඉතින් මට අද සැලොන් එකට ආවට පස්සේ තමයි දැනගන්න ලැබුණේ කරන්ට් එක දවසම නැහැ කියලා. මම හිතුවා අද වේලාසන ගෙදර ගිහිල්ලා මගේ ස්කින් කෙයා කරන්න ඕනි කියලා. ඉතින් මම හිතුවා ෂීට් මාක්ස් එකකුත් අරන් යනවා කියලා. ඉතින් මේ ෂීට් මාක්ස් කියන්නේ ඇත්තටම මම ආසම දෙයක්. ඉතින් ඇත්තටම මම උදේට කාලා හිටියෙත් නැති නිසා මම හිතුවා යෝගට් එකකට මේ විදිහට මියුස්ලි ටිකක් දාලා කාලාම ගෙදර යනවා කියලා. ඉතින් මේ දවස්වල මාරම රස්නයක් තියෙන්නේ. මං ගෙදර ගිය ගමන් නාලා මං ගෙනාපු ෂීට් මාක්ස් එක දාගත්තා. ඉතින් මේක දාලා විනාඩි 20කින් තමයි මම රිමූව් කරන්නේ. ඇත්තටම මේ ෂීට් මාක්ස් වලට මං ගොඩක්ම ආස හේතුව තමයි මේක දාලා රිමූව් කළාට පස්සේ අපිට හොඳ ග්ලෝ ලුක් එකක් ඒ වගේම හොඳ මූණට ෆ්‍රෙෂ් ලුක් එකක් ලබා දෙනවා. ඉතින් මම නම් කියන්නේ අපිට පුළුවන් නම් සතියේට සැරයක් හරි අපි ගැන හිතන්න. ඒක තමයි ගොඩක්ම වටින්නේ. ඉතින් ඉස්සෙල්ලා මට ලිප් බාම් ගන්න අමතකුණා. ඒ නිසා දැන් තමයි මම ලිප් බාම් ගන්නෙ. මේ වැස්ලින් එකේ එන පෙට්‍රෝලියම් ජෙලි එක. මේක තමයි මම මේ දවස්වල පාවිච්චි කරන්නේ. ඉතින් මේ ලස්සන මල්බොකි එක මට ගෙනල්ලා දුන්නේ මගේ යාළුවෙක්. ඉතින් එයාගේ අතින්ම තමයි මේවා හදන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයා කැමති කලර් එකකින් ඩිසයින් එකකින් මල්බොකි එක කස්ටමයිස් කරලා ඕඩර් කරගන්න. ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට, බොයිෆ්‍රෙන්ඩ්ට ඒ වගේම යාළුවෙක්ට හරි දෙන්න පුළුවන්. ඉතින් දැන් නම් ටිකක් හවස් වෙලා දැන් බලන්නකෝ මම මොකද්ද කරන්න යන්නේ. ඉතින් මෙතන තියෙනවා කරපිංච ඉති තුනක් ඒ වගේම පොඩි ඉඟුරු කෑල්ල. ඉතින් මම මේක හැමදාම හදන් බොන්නේ නැහැ. මම මේක සාමාන්‍යයෙන් සතියට දවස් 3ක් හරි 4ක් හරි වගේ තමයි බොන්නේ. මම දන්නේ නැහැ මේක හැමදාම බොන්න හොඳද නැද්ද කියලා. ඒ නිසා මම මේක හැමදාම බොන්නේ නැහැ. ඉතින් වතුර ටිකකට මේ විදිහට ඉඟුරු කෑල්ල තලලා දාලා ඊට පස්සේ කරපිංච ඉති තුනක් මේ විදිහට දාලා මේක උතුරනකල් ලිපේ තියා ගන්න ඕනේ. සාමාන්‍ය විනාඩි 15ක් විතර යද්දි මේක හොඳ කලර් එකකට එනවා. ඉතින් නෝත් විශේෂයෙන්ම පැණි රහ ගොඩක් කනවා නම් ඒ වගේම තෙල් කෑම, කඩේ කෑම ගොඩක් කන එක්කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ විදිහට සතියට ඔයාට පුළුවන් නම් දවස් 2ක් හරි මෙන්න මේ කරපිංච ටී එක හදන් බොන්න. ඉතින් මේ තියෙන්නේ වැල් ගොටුකොළ. ඉතින් තෙල් හිඳින්න ගන්නවා නම් අනිවාර්යෙන්ම මේ ගොටුකොළ එකම ගන්න ඕනේ. මොකද මේකේ තමයි හොඳම පෝෂණය තියෙන්නේ. ඉතින් මගේ හෙයාර් ඔයිල් එක ඉවර වෙලා දැන් ගොඩක් කල් වෙනවා. නමුත් මට ඒක හදාගන්න විදිහක් තිබ්බේ නැහැ. ඉතින් මම අනිවාර්යෙන්ම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට මේ ඔයිල් එක හදාගන්න විදිහ කියලා දෙනවා. ඒ වගේම මේ තියෙන්නේ කරපිංචා, තැඹිලි තෙල් මේ සේරම දාලා තමයි මම ඔයිල් එක හදන්න යන්නේ. Thank you for watching my video. Bye.